අදම් මෙයාලට චැලෙන්ජස් පහක් දෙන්න තම ලෑස්තිල ඉන්නේ. වැදගත්ම දේ කියන්නේ මෙයාලා කවුරුන්ම දන්නේ එයාලට හම්බෙන්නේ මොන වගේ චැලෙන්ජස්ද කියලා. මේකෙන් අන්තිමට දිනන එක්කෙනාට අපි සුපිරිම මිස්ට්‍රි ගිෆ්ට් එකක් දෙන්න ලෑස්ති කරන් ඉන්නවා අපේ ක්‍රූ එකේ කට්ටියම. එහෙනම් වීඩියෝ එක දිගටම බලන්න අද මොනවා වෙයිද කවුරු දිනයිද කියලා. මොකක්ද ඔයාලා දිනනවද? ඔව් මගේ නම දෙවහර මං අද දිනනවා. එතකොට ඔයාගේ නම මොකද්ද? මගේ නම් මෙතුල් මං අනිවාර්යෙන් දින්නවා. අනිවාර්යෙන්ම දිනනවද? එතකොට ඔයා මගේ නම් ප්‍රබෝත් මාත් අනිවාර්යෙන් දින්නවා. ෂුවර්ද? ෂුවර්. එතකොට ඔයා මගේ නම ඉමාන් එබිසේ මං දිනනවා. මල්ලිකව මගේ නම සෙනු මං කොමාරි දිනනවා. ෂුවර්ද? ආ දිනන්න තමයි. හරි යාළුවනේ මේ පළවෙනි චැලෙන්ජ් එක තමයි මෙයාලට දෙන්නන්නේ. කොල්ලවල ලියලා දෙනවා ඉන් අවුට් කියලා. මේක අවුට් කෙනෙක් කෙනට අවුට් මේ අවුට් වෙනවා 9 දිනට කොළ 9ක් තියෙනවා. පට්ටියට ගියමු හන වැඩි. හරි යාළුවනේ ඔයාලා දන්නවද මොකද ඉස්සලා දින චැලෙන්ජ් එක කියලා? ඔයාලට මම දැන් දෙනවා මේ මං ගාව දෙනවා කොළ 9ක් හරිද? ඔයාලට තියෙන්නේ දුවන් ඇවිල්ලා මේ කොළ වලින් එකක් ගන්න. මෙයාගේ ඉන් අවුට් කියලා තියලා අවුට් කෙනෙක් ගන්න එක්කනට අවුට් වෙනට හිතන එක මට කරන්න දෙන්නේ. හරි. යාළුවනේ වෙන්න එයා තමයි අවසරවන්තය අවුට් වෙලා තියෙනවා. අපි ඉන්නවා. අවුට් වෙලා ඉන්නවා. ඔයාට මොකද හිතෙන්නේ දැන් මේ අවුට් වෙච්ච එක? ඈ දුකයි. ඔයාලා යන්නේ කොහොම ඉන්නේ වට දෙන්න පට්ටක්. හරි එහෙනම් අපි ඊළඟ චැලෙන්ජ් එකට. ඇත්තරම අපි එහෙම හිතලා ඊළඟ චැලෙන්ජ් එකට යන්න ලෑස්ති වුණොත් අපේ පරක්කුලන යාළුවෙක් මෙතනට ආපා. ඉතින් අපිට යට ආයෙ යන්න කියන්න බැරි නිසා අපි තීරණය කරා අර කලින් අවුට් වෙච්ච කෙනයි එයාවයි දාලා අර තරගෙම තව වටයක් තියන්න. අපි බලමු ඒකෙදි මොකද උනේ කියලා. හරි මේ දැන් මෙහෙම ප්‍රශ්නයක් වුණාට දැන් අපි පළවෙනි චැලෙන්ජ් එක කරලා පස්සේ අපේ පරක්කුලන එක්කෙනෙක් ආවා. මේ දැන් අපිට ගන්න නැතුව ඉන්නත් බෑ. ඒ නිසා අපි කරන්න ඉන්නේ අපේ ඉස්සෙල් අවුට් වෙච්ච කෙනාටයි එයාටයි ආයෙ දෙනවා ඉන් අවුට් කොළ දෙයක්. අවුට් වෙන එක්කෙනාට යන්න සිද්ධ වෙනවා. බලමු අපි කවුද අවුට් වෙන්නේ කියලා. එහෙනම් දෙමු. කොල්ලද කියලා දෙනවා. කොහොම ඉන්නේ දිගරින් ඉන්න කියන එක. අවුට් වුණොත් ඔයාලා ගැටලුවද නැහැ. පරක් කළා. ඔයා කොහොත අවුට් වුණා හරි දිගට. පරක් කළා වෙක්කන අවුට් වුණා. මොකද කරන්නේ? කමන්නේ. අපේ දාන. කමන්නේ. ඔයා දැක් ඈ කන්න දෙන්න. ඔයා පරක් වෙලාපු නිසා ඔයා අවුට් උනේ. යාළුවෝ ඔයාලත් වැඩ වලට ඇවිත් පරක් වෙලා යන්න එපා. ඔයාලටත් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අපි ඊළඟ කිලෝට. සෝරි චැලෙන්ජ් එක. ඔව් ඔයාලා හරි. ඒ කියන්නේ කලින් අපේ පළවෙනි වතාවට අයින් වෙච්ච ලියෝන් ආයෙමත් අපේ ගේම් එකට එකතු වෙනවා. ඇත්තටම මේක කොච්චර දුර යන්න පුළුවන් වේද කියලා. පළවෙනි චැලෙන්ජ් එක කරලා දැන් අපි දෙන්න කතා කරමු මොකක්ද ඊළඟ දැන් චැලෙන්ජ් කියලා මේ තියෙන අපේ පොත. මේ මොකක්ද දෙන්නේ? මේක දෙමුනේ. ඔව්නේ මස්කට්. මස්කට්. let's go. හරි යාළුවනේ දැන් මේ මස් කරට්ට කරන්න ආවට මේ මට මස් කට්ටක් කරගෙන ඉවරයි. දැන් අපි එන්න මස් කට්ටක් කරන්න. මේ යාළුවනේ මේක තමයි ඔයාලගේ මස් කට්ට. ලස්සනයි නේ? දෙන්න. අපි කියනවා බඩයක් අත ගහනවා බඩේ රව්. අපි අඩි ගණන් කරනවා දැන් කීය ගණන් කරන්නේ? ඒස් අපේ කට්ටිය ටීම් ටිකක් බෙදුවා. මොකද මේගොල්ලන්ට තරඟ කරන්න වෙන්නේ ටීම් විදියට. මෙයාලට අසාධාරණයක් නොවන විදියට තමයි මේ වැඩේ කරේ.
සහ මෙතනදි තව පුංචි වැඩක් වුණා. ඒ තමයි මේ ඉන්නේ සෙනුක් මල්ලි. අපි මෙයාව දැම්ම මේ ගේම් එක ලීඩ් කරන්න. මොකද මේ ටීම් දෙකට බෙදන්න බැරි ප්‍රශ්නයක් ආව එක්කෙනෙක් වැඩි වෙනවා. ඒ නිසා අපේ ටීම් මේ කට්ටිය තීරණය කරා මේ මල්ලිව මේ ගේම් එක ලීඩ් කරන්න දාන්න සහ එයා ප්‍රොමෝෂන් ඊළඟ රවුන්ඩ් එකටත් ඒ කියන්නේ යනවා. අය බලමු මොකද වෙන්නේ කියලා. ඇත්තරම අද ඇවිල්ලා ඉන්නේ පොඩ්ඩක් නැත්තම් වලිදා ගන්න කට්ටියක්. ඒ නිසා වීඩියෝ එක ඉවරනකම් බලන්න. වීඩියෝ එක ඉවර වෙද්දි මොනවා වෙලා තියෙයිද දන්නේ නැහැ. මේ කට්ටිය දැන් රන් වෙනවා මෙතන ළඟයි කියලා. මේ අපේ තිබ්බ කැමරාස් මේ තිබ්බේ ගොඩක් මේ රස්නෙත් එක හීට් වෙලා ඒ නිසා ඒක අපිට ආපු ලොකු ප්‍රශ්නයක්. ඒත් බලන්න අපි කොහොම හරි මේ වීඩියෝ එක කරනවා. බලන්න අවසන් වෙද්දි මොනවා වෙලා තියෙයිද කියලා. හරි නා අපි පටන් ගන්නවා ඔන්න. 1 2 3 रेड जोन बैठना सबूती रेड जोन disappoint अरे ओ चाय नंगे अरे ओन्ने එකයි දෙකයි තුන කියන්නේ मैं तो लॉक रेड जोन आए तटना अरे तो देना इन्ने तुनाई අතර කිව්වා අද හරි මම කිව්වනේ මේ වගේ නම් ලොකෝටම ඒ වගේ පොඩ්ඩක් නම් මෙයාලා රණ්ඩු වෙන්න ඔය බලන් ඉන්නේ. කොහොම හරි අපේ ටීම් එකේ කට්ටිය ෆොටේජ් ටික චෙක් කරලා අපේ තිබ්බ අනිත් කැමරා ෆොටේජ් චෙක් කරලා වැඩේ ෂේප් කරගත්තා. අයි බලමු මොකද වෙන්නේ කියලා දැන්. 3 හරි 4 හරි දෙකක් කියන්නේ. 3 ගැහුවා. ඒ මොකද උනේ? එයා ගන්න තුමට ගැහුවා. මොකද ගැහුවා? මම අරගෙන පැන්න මොකද කිව්ව? මේ වගේ වෙලාවට අපිටත් පිස්ස දෙනවා. ඇත්තටම මටත් තේරුණා වෙලේ මොකක්ද උනේ කියලා. කොහොම හරි වෙලා තියෙන්නේ ශකුණ ලියෝන් ගහන්න කලින් එළියට පැනලා දෙනවා. ලියෝන් ගහලා තියෙන්නේ ශකුණගේ අතේ, ඒ කියන්නේ මස් කට්ට අතේ නැති වෙලාවක තමයි ගහලා තියෙන්නේ. ඒ කියන්නේ ශකුණ තමයි මේ රවුන්ඩ් එකෙන් දිනන්නේ. ලියෝන් රෙඩ් සෝන් එකට යනවා. කියන්න දෙයක් නැහැ. එක්කෙනා ඉතුරුලා ඉන්නේ. හරි ඔන්න 1 2 3 දැන් තමයි හරියටම ගේම් එක වෙන්නේ. අපේ ටීම් එකකට අයින් වෙන්න ඉඩ දෙන්න මල් පයින්. ප්‍රබෝත් අයින් මේ ඒ පාර නම් හරි වගේ දැන් තමයි හොඳම දෙන්න සෙට් වෙලා ඉන්නේ. මේක නම් පැය ගානකට ඉවර වෙන්නේ නැති වගේ. බලමු එහෙනම් අපි කවුද දිනන්නේ කියලා. අපේ ටීම් එක කට්ටියත් දෝ කරනවා. බලන් ඉන්න ඕනේ ඒකත් ඉවරයි. එහෙනම් අපිට තියෙන්නේ ඊළඟ චැලෙන්ජ් එකට යන්න. හැබැයි ඊට කලින් තව 4 දෙනෙක් ඉදිරි ඔයාලට පේනවා ඇති. අපිට මේ 4 දෙනාගෙනුත් දෙන්නෙක්ව තෝරගන්න වෙනවා. හරි ඉතින් අපේ මේ රවුන්ඩ් එකෙන් රෙඩ් සෝන් වටනේ ලියෝන්, දෙව්හාරා, සුබුද්ධි, මෙතුල් කියන 4 දෙනා. ඉතින් මේ 4 දෙනාගෙනුත් අපි ටග් ගාලා ඒ ගේම් එක කරා. ඒ ගේම් එක කරපුවාම එතනින් අයින් වෙන්න උනා මෙතුල්ටයි සුබුද්ධිටයි. ඒ කියන්නේ ලියෝනුයි දෙව්හාරයි මේ ගේම් එකෙන් ඉස්සරහට යනවා. අර දෙන්නට ගේම් එකෙන් අයින් වෙන්න වෙනවා. අපි එහෙනම් බලමු ලියෝනුයි දෙව්හාරයි අනිත් කට්ටියයි කොහොමද ගේම් එක ඉස්සරහට සෙල්ලම් කරන්නේ කියලා. හරි අපි ඊළඟ චැලෙන්ජ් එක පටන් ගන්න තමයි. කට්ටිය ලෑස්තිද අපි ඊළඟ චැලෙන්ජ් එකට?
හරි ස්පෙෂල් දෙයක් තියෙනවා නේද? මෙන්න මෙයා අඬන්න ගත්තා. එයාව මේ ඇවිල්ලා පළවෙනි එකෙන් අවුට් කරා කියලා අපි යාට මොකක්ද කියන්නේ? පවුහිම chance එකක් දුන්නා. ඔව් හරි ඇත්ත. මෙතන මුලින් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි මේක හැමෝම එකතුලා කරන්නේ ෆන් එකට. ඒ නිසා කට්ටිය ඔක්කොම කැමතුනේ ඔයා ගේම් එකට ගන්න එකට. ඒ හින්දා කාටවත් ප්‍රශ්නයක් නැහැ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. හරි දැන් අපි ඔයාලට කියන්නන්නේ කොහොමද වැඩේ වෙන්න යන්නේ කියලා. මෙහෙම දැන් වැඩේ වෙන්නේ හරියද? දැන් ඔයාලට පේනවාද මෙතන අපි රවුමක් ගහලා දෙනවා කෙලින්ම බට් තියෙනවනේ. බටවලි රවුමක් ගහලා තියෙනවා. අපිට නිකන් මේ මිනි කැප්ෂන් වගේ රවුම් ගන්න සල්ලි නැහැ. ඊට පස්සේ දැන් ඔයාලට තියෙන්නේ මේ රවුම ඇතුළේ විනාඩි 5ක් ඉන්න හරියද? ඒ ඉන්න විනාඩි 5 ඇතුළත ඔයාලා කරන ඕනම දෙයක් නිසා ඔයාලා මේ චැලෙන්ජ් එකෙන් අවුට් වෙන්න පුළුවන්. ඒ දේ මොකක්ද කියලා අපි කොලයක ලියලා තියෙනවා අර නතර මේසයට දාලා තියලා හරි දැන් එන්න දෙන්න. කැමති දෙයකට ඉන්න පුළුවන් ඇතුළට. ඕන්න ඉඳ ගන්න බුදියන්න වෙන්නේ උඩකරමල හින්න අපි පස්සේ යන්නේ. හැබැයි ඔයාලා කරන දෙයක් නිසා අවුට් වෙන්න පුළුවන්. මේ දැන් ඔයාලා මේක දිනනවද? ඔයාලා දන්නවද ඔයාලම දින්නවද මොකද්ද හම්බෙන්නේ කියලා? මෙයාට අවුලු දෙන්නේ ඈ? 20 රන් දෙනවා. ඈ? 500. මම කියන්නේ මොකද? මෙයාලා කොත්තු ඉල්ලනවා. හරිද? අපෙන් අපිට කොත්තු දෙන්න බජට් දාලා නැහැ. මේ කවුද අපේ ක්‍රූ එකේ එක්කෙනෙක් කියලා. හරි ආවේ. ඔයාලා ඉන්න. අපි දැන් මෙයාලට මේ බීම දෙන්න එන්න බීම දෙන්න. අපි ඔයාලට බීම දෙනවා. හරි ඔන්න බීම දෙන්න යන්නේ. ඕ තව එකක් තිබ්බා. තව එකක් තිබ්බා. බීම අංගගෙන. හරි යාළුවනේ වැඩේ නම් සුපිරියටම යනවා. කට්ටිය ඉන්නේ මොකක් වෙනවද මොනවා වෙද කියලා දන්නේ නැතුව. එයාලා දන්නේ නැතුණාට අපි ලෑස්ති වෙන්නේ ඔයාලට පෙන්වන්න. මොකද්ද වෙන්නේ? කවුද අවුට් වෙන්නේ? මොකක් කරොත්ද අවුට් වෙන්නේ කියලා. එහෙනම් අපි යන් ටක් ගාලා අර මියුසික් ආවට ඒ කොලේ අරන් ඉන්න. හරි යාළුවනේ අපි දැන් ඔයාලට පෙන්වන්න යන්නේ මොකක් කරොත්ද අවුට් වෙන්නේ කියලා. ඉතින් එතන තමයි දාලා තිබ්බේ. මේ පේනවනේ. දේශම අල්ලනවා තමයි අවුට් වෙන්නේ. දැනට දෙන්නේ කවුද? අපේ කැමරාමන් අපි ගහලා තියෙන කැමරාස් දෙන්නේ කවුද කියලා කිව්වා. අපි දැන් මේක හොම්ම අරන් යන ෂීට් එකේ යාළුවට දෙන්නන්න නැති. අපි සාක්කුව දාගෙන ආවද? කැඩුවට අවුට් වෙන්නේ නැහැ නේ. යන්න බෑ. දැන් ගඩපු එක්කලා ඒ වෙලාවට ගියකට අවුට් කියලා ඉවරනවා ගන්න අවුට් කියලා. ඈලෙන් වෙන් කරලා අනේ මට පෙන්නවලයා කියලා දෙන්නකෝ අප්පා. පේනවනේ මෙයාලට ප්‍රශ්න ගොඩයි. ඒත් මෙයාලා තාම දන්නේ නැහැ. ඔයාලා දන්න බේසම ඇල්ලුවොත් තමයි අවුට් වෙන්නේ කියලා. ඉතින් අන්තිම වෙනකම් බලන්න කවුරු කී දෙනෙක් මේ චැලෙන්ජ් එකෙන් අයින් වෙයිද කියලා. එහෙනම් දිගටම බලන් ඉන්න මොනවා වෙයිද කියලා. පෙප්සි බොන්න යන්නේ. කට්ටිය ඔක්කොම හිතන් ඉන්නේ බීම් බෝතලේ කැඩුව එක්කෙනා තමයි අවුට් කියලා. කට්ටිය ඔක්කොම මල්ලිට බයිනවා බෝතලේ කැඩුව කියලා. ඒත් ඒ බයින කට්ටියත් අවුට් වෙලා තියෙන්නේ එයාලා කරපු දේවල් නිසා. බලන් ඉන්න කවුරුද අවුට් වෙලා තියෙන්නේ කියලා. මේක නම් ඇත්තටම මරු ගේම් එකක්.
හරි යාළුවනේ ඔයාලගේ විනාඩි 5 නම් ඉවරයි. දැන් ඔයාලට ඔකෙන් එළියට ගිහිල්ලා බීම එක බීලා ඕන එකක් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කියන්නේ මොකද්ද වෙන්නේ කියලා. මේක මුකුත් නැහැ කියලා අපි කලින් දන්නවා. හරි අවුලක් නෑ අපි දැන් හදන්නේ යාලා චිල් වෙන ගමන් එයාලව අවුට් කරන්න කවුද බේසම ටච් කරලා තියෙන්නේ කියලා හොයන්න. ඉතින් අපි ෆොටේජ් චෙක් කර කර අපේ ක්‍රූ එකේ කට්ටියම එකතු වෙලා හෙව්වා කාටද බේසම ටච් වෙලා තියෙන්නේ කවුද මේ ගේම් එකේ නීති කඩලා තියෙන්නේ කියලා. එහෙනම් බලන්න කවුද මේ ගේම් එකෙන් අවුට් වෙලා තියෙන්නේ කියලා. යාළුවනේ ඉතින් අපි දැන් කියන්න යන්නේ කවුද මේකෙන් අවුට් වුනේ කියලා. ඉතින් අපි පෙන්නන්නම් මොකද්ද කොලේ ඇතුලේ තියෙන්නේ කියලා. බේසම ටච් වෙන අය තමයි අවුට් වෙන්නේ. ඉතින් ඒත් එක්කම අපි 4 දෙනෙක් අවුට් වෙනවා. 3 දෙනෙක් බේස ෆොටේජ් චෙක් කරද්දී අපි දැක්ක 3 දෙනෙක් බේසම අල්ලලා කකුල දිලේලා තිබ්බා. සහ එක්කෙනෙක් ලයින් එක පැනලා තිබ්බා. ඒ අනුව 2026 මහා චැලෙන්ජ් තරගාවලියේ ප්‍රථමයෙන්ම තරගය ඉවත්වන්නේ මොකද ලයින් එක පැනලා දෙවරා ඊට පස්සේ දෙවෙනි රවුන්ඩ් එන්නේ ජකුණ ෂේද හරි ඊට පස්සේ තුන්වෙනි රවුන්ඩ් එන්නේ අපේ වාසනාවන්තයා අපේ චූටිමල් දෙවරා හරි ඊළඟ අන්තිම විදියට අවුට් වෙන්නේ අපේ ප්‍රබෝධ් ප්‍රබෝධ් එකපාරක් නෙවෙයි නමිලක් බව එකපාරක් මේ අචින්තිතම්පි භවත චින්තිතම්පි විනස්සති. හරි හතුරෙන් ඉතුරුල්ල කට්ටිය ඕකේ සුපුරු විදියට අපිට තවත් ප්‍රශ්නයක් ආවා. ඒ තමයි අපි හිතුව තමා මේ ගේම්ෙන් කට්ටිය අවුට්නේ නෑ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මොකක් කරන ක්‍රමයකින් තව දෙතුන් දෙනෙක් අයින් කරන්න. ඒ නිසා අපි හිතුවා මිස්ට්‍රි බොක්ස් එකක් මරන්න දීලා බලන්න මෙයාලා ඒ විදිහෙන් අයින් වෙයිද කියලා. එහෙනම් ආයෙත් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. La la la, la 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 la la. Colócame, colócame, colócame. හෝ ඔයාලට මේ වීඩියෝගේ අවසානය බලන්න වෙන්නේ පාට් 2 එකකින්. ඇත්තටම අපි මේ වීඩියෝ පාට් 2 එකකින් නම් ඉවර කරන්න හිටියේ. ඉතින් මෙන්න මේ කට්ටිය තමයි දැනට ඉතුරුලා ඉන්නේ. එහෙනම් බලන් ඉන්න ළඟදිම වීඩියෝ එක වැටේ. හෙට අනිද්දාම බලමු එහෙනම් මේ කට්ටියගෙන් කවුද දිනන්නේ කියලා. එහෙනම් අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. හෙට අනිද්දාම part 2 එකත් වැටෙනවා. ඒකත් මතක තියාගන්න. එහෙනම් හැමෝටම goodbye.